Welcome to my YouTube channel. මම නෙත්මා. අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපේ හැමේ ඩ්‍රයි ගතිය නැති කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකට අපිට මෙන්න මේ ඩ්‍රොප් ටික තමයි ඕන වෙන්නේ. අපි මුලින්ම බොඩි ස්ක්‍රබ් එක හදාගෙන ඉමු. මං අද හදාගන්නේ කොෆි ස්ක්‍රබ් එක. ඒකට මං සීනි ටිකක් වැඩියෙන් පාවිච්චි කරනවා. වැඩි ප්‍රමාණයක් හදාගන්න ඕන නිසා. ඊට පස්සේ අපි කෝපි ගන්නවා. ඊට පස්සේ මී පැණි සහ ඔලිව් ඔයිල්. මන් දැන් මේ ඔක්කොම ටික එකතු කරලා හොඳට මික්ස් කර ගන්නවා. මම මේ වෙලාවදී මේකට බොඩි වොෂ් එකත් එකතු කරලා මික්ස් කර ගන්නවා. මොකද එතකොට අපිට වෙනම බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. හරි, අපි දැන් යමු ට්‍රීට්මන්ට් එකට. මේ ට්‍රීට්මන්ට් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි බොඩි එකේ ඔයිල් ඇප්ලයි කරන එක. මම පාවිච්චි කරන්නේ පිරිසිදු පොල් තෙල්. ඉතින් මම මේ විදිහට පොල් තෙල් ටිකක් භාජනයකට දාගෙන ඒක රත් කරගන්න තමයි හදන්නේ. මොකද තෙල් ටිකක් රත් කරලා අපි ඇඟේ ඇප්ලයි කරාම ඒක හොඳට ඇඟට ඇබ්සෝබ් වෙනවා. මේ විදිහට තෙල් බින්දු කීපයක් ඇඟට දාලා අපි ඒක හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. ඔයිල් ටික හොඳට ඇඟට ඇබ්සෝබ් වෙනකන් අපි ඒක ඇප්ලයි කරගන්න ඕනේ. අපිට මේ විදිහට අත්වල, කකුල්වල, ඒ වගේම මුළු ඇඟේම ඔයිල් ඇප්ලයි කරගන්න පුළුවන්. බැලමිට දන හිස වගේ ටිකක් ඉක්මනට වේලෙන තැන්වල ටිකක් වැඩිපුර ඔයිල් ඇප්ලයි කරගන්න. මේ විදිහට ඔයිල් ඇප්ලයි කරලා විනාඩි 10ක් 15ක් අතර කාලයක් ඉන්න ඕනේ. දෙවෙනි ස්ටෙප් එක තමයි ඇඟ හොදලා ස්ක්‍රබ් කරගන්න එක. මම මේ විදිහට කලින් හදාගත්ත කොෆි ස්ක්‍රබ් එකෙන් ඇඟ හොඳට ස්ක්‍රබ් කරගන්නවා. ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වැදගත්. මොකද ඒකෙන් අපේ ඇඟේ තියෙන කුණු දූවිලි වගේම අපේ වේලුණු හැම ඉවත් කරගන්න පුළුවන්. මං මෙතනදී ආයේ වෙනම බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම බොඩි වොෂ් එක ස්ක්‍රබ් එකට එකතු කරපු නිසා. ඊට පස්සේ ස්ක්‍රබ් එක හොඳට ඇඟෙන් අයින් වෙලා යනකම්ම ඇඟ වොෂ් කර ගන්නවා. ඇඟ සෝදගෙන ඉවර වෙලා මම ඇඟ තදින් පිහන්නේ. මේ විදිහට තෙතමාතු කරන එක තමයි කරන්නේ. මොකද ඒක අපේ ඊළඟ ස්ටෙප් එකට වැදගත්. තුන්වෙනි ස්ටෙප් එක තමයි අපි ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරගන්න එක. අපි ඇඟ සෝදලා ඉවර වෙලා විනාඩි 2ක් 3ක් ඇතුළත අපේ ඇඟේ තෙතමනය තියෙද්දි මේක මොයිස්චරයිස් කරගන්න ඕනේ. මොකද එතකොට පුළුවන් අපේ ඇඟේ තෙතමනය ආරක්ෂා කරගන්න. මේ ට්‍රීට්මන්ට් එකේ අන්තිම ස්ටෙප් එක තමයි අපේ ඇඟට ඔයිල් එකක් යූස් කරන එක. ඉතින් අපිට මේකට ඕනම බොඩි ඔයිල් එකක්, ඒ වගේම බේබි ඔයිල් එකක් උනත් යූස් කරන්න පුළුවන්. අද මං යූස් කරන්නේ බේබි ඔයිල් එකක්. ඔයාටත් තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් මොයිස්චරයිස් කරලා ඔයිල් එකක් බොඩි එකට යූස් කරන එක ගොඩක් වැදගත්. ඒකෙන් පුළුවන් අපි යූස් කරපු මොයිස්චරයිස් එක ලොක් කරලා තියාගන්න. මේ ට්‍රීට්මන්ට් එක රෑ වෙලාවක කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට තමයි මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මගේ ස්කින් එක තියෙන්නේ. ඔයාටත් තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යයෙන්ම මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. පළවෙනි වතාවෙම ඔයාට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒත් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් සතියට වතාවක්වත් මේක කරන්න ඕනි. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.